Welcome to Sunith Hindurangala Bridal and Beauty Salon, where beauty meets perfection. We specialize in bridal dressing, makeup, hair styling and beauty treatments, all handled with care and expertise by professional beautician Sunith Hindurangala. Make your special day unforgettable. Call us today at 077 355 4983. Sunith Hindurangala Bridal and Beauty Salon. අපි බ්‍රයිට් කෙනෙක් අද මේව කරන්නේ බ්‍රයිට් කෙනෙකුට මේකප් එකක් කරන හැටි. මුලින්ම අපි ආව කොච්චර වොෂ් දාලා ආවත් පොඩි දුවියක් හරි සමහරක් වෙලාවට මූණේ තියෙන්න පුළුවන්. අපි මුලින්ම ක්ලෙන්සර් කරලා තමයි එයාගේ මේ පටන් ගන්න. මේ බෙල්ල හැමතැනටම ගන්න ඕනේ. මොකද බ්‍රයිට්ගේ මේකප් එක අනිවාර්යෙන් කරනවා. මේ ඒක නිසා අනිකර ඒක ක්ලෙන්ස් කරලා අපි ඊට පස්සේ ඒක රිමූව් කරන්න ඕනේ. මොකද දුම්ලියකට එනවා නම් ඒක එන්න පුළුවන්. තියෙන ටිකත් අයින් වෙන්න පුළුවන් එතකොට. මේ බලන්න ඒකේ ගොඩක් කුණු දුවිලි අර පොඩි මේ එකක් හරි තියෙනවා. මේ සෑහෙන කොලේට ඇවිල්ලා තියෙනවා. ඊළඟට අපි මොයිස්චරයිසිං ක්‍රීම් එකක් යූස් කරන්න ඕනේ. මොකද එතකොට ඒකත් හොඳට මූණේ ආලේප කරලා ඒකේ සාමාන්‍යයෙන් පොඩ්ඩක් තෙත ගතිය තියෙනවා නම් අපි පොඩ්ඩක් වේල ගන්න ඕනේ මොනට. ඒක වේල වුණාට පස්සේ අපි ඒකට ප්‍රයිමර් එකක් පාවිච්චි කරන්න ඕනේ. ප්‍රයිමර් එකක් පාවිච්චි කරනවා. ඒකත් මුලින්දට අතුල්වලා ගන්න ඕන එක. චුට්ටක් පොඩි තෙත ගතියක් තියෙන නිසා මම මේ පොඩ්ඩක් මේක කරනවා. වේල ගන්නවා. මෙයාගේ තියෙනවා මේ ඇසට කළු ඒරියා එකක් තියෙනවා. මේ පිම්පල්ස් මේ පැත්තේ මේ ස්කින් එකේ මේ සයිඩ් එකේ තියෙනවා මේ පැචස් වගේ. අපි ඒව ටික වහ ගන්න ඕනේ. මොකද ඒක වහ ගන්න ඕනේ. ලිප් එකම කළුයි. මේ ඇසට මේ අයිසල අන්ඩර්ආම්ස්වල මොනක් තියෙන කළුවට මේ ඒ ටික වහගෙන කවර් කරගන්න ඕනේ ඉස්සෙල්ලා. අපි ඒක කවර් කරගන්නේ ඩර්මා එකේ 30 D30 එක තමයි අපි ඒක කවර් කරගන්නේ. මොකද ඒක D30 කියන්නේ මේගේ ඇස් උඩ පිල්ලෙත් ටිකක් තියෙනවා කළුවට. මම ඒක මේ orange color dermal K30 එක D30 එක තමයි.
ඊට පස්සේ ඒක බ්ලෙන්ඩ් කරලා ඉන්නට පස්සේ අපි දානවා මෙයාගේ ස්කින් කලර් එකටම මැච් වෙන මේ ලික්විඩ් එක. මොකද ස්කින් කලර් එකේ මට එයාගේ ස්කින් කලර් එකටම එකට මැච් වෙනවා. මම නාස්ති වීමක් වෙන්නේ නැහැ. ඇත්තටම කිව්වොත් මෙහෙම අපි එහෙමම දාලා බ්‍රෂ් එකෙන් අපි මේව කරනකොට නැත්තම් අපි අත්තල ගාගෙන ඒවා මේව කරගත්තොත් අපේ අත්තලත් සෑහෙන්න තොගෙක ඉන්නවා. කළා බෙල්ලේ අත්තල අපි බ්‍රයිට් කෙනෙකුට විශේෂයෙන් මන්දනකොට මේ අත්තලට සමහරක් වෙලාවට ඔය ඉන හරියේ සමහර බ්‍රයිට්ස්ලගේ ඩ්‍රෙස් වෙලා යනකොට කළු අයගේ මේව කරනවා නම් මේකප් එක කරනවා නම් අපි අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ සම්පූර්ණයෙන්ම මුළු ඇඟේම ඒ පේන ඒරියා එක හැම තැනම අපි දාන්න ඕනේ. මොකද නැත්තම් එතන පාටවල් දෙකක් එනවා. මොකද මනමාලිගේ පාටවල් දෙකක් වෙන්න බෑ. ඔක්කොම එකම පාටක් ගන්නවා. තවට මේකප් එක කරන්නේ හෙයාර් ස්ටයිල් එක දාන්න ඉස්සෙල්ලා. මොකද ඒක ගොඩක් වෙලාවට මේකප් එකේ කොණ්ඩේ හරියේ අපි ඒක හෙයාර් ස්ටයිල් එක දානකොට ඒ පැචස් හිටිනවා. දැන් මේක මෙහෙම බ්ලෙන්ඩ් කරාම ඒක හිටින්නේ නැහැ. ඒකයි මේකප් එක ඉස්සෙල්ලා දාන්න සෙට් කරන්න. තව එක මේ කනේ විශේෂයෙන්ම ගන්න ඕනේ. මොකද නැත්තම් කනේ පාටයි ඇඟේ පාටයි වෙනස් වෙනවා.